ක්‍රීඩාවට ආදරය කරන ඔයා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ගමන් මේවර 2020 ලෝක කුසලාන තරගාවලියේ 30 වෙනි තරගයේ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර තරගය ඊයේ මහනුවර පල්ලිකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාගේ ආරාධනෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල සියලු දෙනා දැවි ලකුණු 181ක් ලබා ගැනීම සමත් වුණා. මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මිචෙල් මාස් පන්දු 27කින් වේගවත් ලකුණු 54ක් ලබා ගැනීම සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 8ක් හා 6 පහරවල් 2ක් ඇතුළත් වුණා. මීට අමතරව ට්‍රැවිස් හෙඩ් පන්දු 29කින් වේගවත් ලකුණු 56ක් ලබා ගැනීම සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 7ක් හා 6 පහරවල් 3ක් ඇතුළත් වුණා. මොවුන් දෙදෙනා එක් වී පළමු කඩුල්ල ලකුණු 104ක දැවැන්ත ලකුණු පුරුවක් ගොඩනැගීම සමත් වුණා. එවැනි විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවක 8යි පන්දු 2ක් පමණක් වැය කර තිබුණා. කෙසේ වෙතත් මින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි පන්දුවක 11යි පන්දු 4දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 77කට සීමා කර ඉතිරි විකට් 10ම දවා ගැනීම සමත් වුණා. මෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජෝස් ඉංග්ලිෂ් ලකුණු 27ක් හා ග්‍රේන් මැක්ස්වෙල් ලකුණු 22ක් ලබාගත් අතර සෙසු කිසිම පිතිකරුවෙකුට ලකුණු 7කට වඩා ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. මෙහිදී විශිෂ්ට පන්දු යැවීමකට නිරත වූ දුෂාන් හේමන්ත ඔහුගේ පන්දුවාර 4 ලකුණු 37කට යවා කඩුළු 3ක් දවා ගැනීම සමත් වුණා. මීට අමතරව දුෂ්මන්ත චාමීර පන්දුවාර 4 ලකුණු 36කට යවා කඩුළු 2ක් දවා ගත් අතර මහේෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ හා කමිදු මෙන්ඩිස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා. මේ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 182ක දැවැන්ත ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් තුල කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 184ක් ලබාගෙන මෙම තරගයේ විශිෂ්ටාන්තමින් ජයග්‍රහණය කිරීම සමත් වුණා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිසංක පන්දු 52ක් තුල නොදැවී ලකුණු 100ක් රැස්කීම සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 10ක් හා 6 පහරවල් 5ක් ඇතුළත් වුණා. ඔහුට අනෙකි සහයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් පන්දු 38ක් තුල ලකුණු 51ක් ලබා ගැනීම සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 6ක් හා 1 6 පහරක් ඇතුළත් වුණා. මොවුන් දෙදෙනා එක් වී දෙවෙනි කඩුල්ලට ලකුණු 97ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගීම සමත් වුණා. මීට අමතරව පවන් රත්නායක පන්දු 15ක් තුල වේගවත් ලකුණු 28ක් ලබා ගැනීම සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 6ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා බවට මාකස් ස්ටෝනි පත් වූ අතර ඔහුගේ පන්දුවාර 4 තුළ ලකුණු 46ක් ලබා දෙමින් කඩුළු 2ක් දවා ගැනීම සමත් වුණා. ඉතින් මෙම තරගයේ කඩුළු 8කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 2020 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටවටයට පිවිසි 5 වෙනි කණ්ඩායම බවට පත් වුණා. මීට අමතරව මේ වන විට දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව්, ඉන්දියාව හා එංගලන්තය යන කණ්ඩායම් මේ වන විට සුපිරි අටවටයට තේරී අවසන්. මේ අනුව තවත් කණ්ඩායම් 3කට පමණක් සුපිරි අටවටයට පිවිසීමට අවස්ථාව පවතිනවා. ඉතින් මෙම තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිට ලබාගත් 3 වෙනි අර්ධ ශතකයක් වාර්තා කිරීමට මෙම තරගයේදී සමත් වුණා. ඉතින් ඔහු වාර්තා අතරට එක් වූයේ මෙවැනි දස්කමක් දැක්වූ ලොව 4 වන ක්‍රීඩකයා වගේම ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයා ලෙසයි. ඒ වගේම කුසල් මෙන්ඩිස් මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ලකුණු 168ක් ලබා ගනි. මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවටත් පත්වීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මෙම තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිසංක වාර්තා පොත් අතරට එක් වූයේ ලෝක කුසලාන 2020 තරගාවලියක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කර ශ්‍රී ලංකාවේ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වෙමින් ඒ මහේල ජයවර්ධනට පමණක් දෙවැනි වෙමින් ඒ වගේම මෙම තරගයේදී පැතුම් නිසංක ග්‍රේන් මැක්ස්වෙල් දවා ගැනීමට රැකගත් සුපිරි උඩපන්ඩුව කාගේත් අවධානයට යොමු වුණා. ඉතින් මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිසංක එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු 94ක සම්බන්ධතාවයක් ගොඩනැගීම සමත් වූ අතර මේ වාර්තා පොත් අතරට එක් වූයේ T20 ලෝක කුසලානයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් පැවැත් වූ ඉහළම සම්බන්ධතාවය ලෙසයි. මීට කලින් මෙම වාර්තාව තිබුණේ දිල්ෂාන් හා සංගත් 2009 වර්ෂයේදී ලකුණු 62ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තබා තිබූ වාර්තාවයි. කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලැබූ ඓතිහාසික ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක් වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක වසර 17කට පසු ලබාගත් ජයග්‍රහණය ලෙසයි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 2009 වර්ෂයේදී පමණක් ලෝක කුසලාන තරගාවලියක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කර තිබුණා. එමෙන්ම මෙම ජයග්‍රහණයේ වාර්තා පොත් අතරට එක් වූයේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හබා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ඉතින් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ මේ විශිෂ්ට දක්ෂතා පිළිබඳ ඔබේ වටිනා අදහසක් පහතින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා.